Welcome back to Michelle Mash YouTube channel. ඉතාලියේ ඉන්න කෙනෙක්ට නම් මෙන්න මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඉතාලියේ ඉන්න කෙනෙක් නම් දන්නවනේ කුඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ කුඩ් එක කොහොමද අපි ඔන්ලයින් ගන්න කියලා තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. අපි දැන් ඉන්නේ 2025 නේ. සාමාන්‍යයෙන් 2024 දී අපි වැඩ කරපු වාර්ෂික ආදායම තමයි කුඩ් එක කියලා කියන්නේ. එතකොට 2024 අපි වැඩ කරපු වාර්ෂික ආදායම එන්නේ 2025 මාර්තු 15 ඒ වගේ තමයි එන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා සාමාන්‍යයෙන් වැඩ කරන තැන අනුව ඒක වෙනස් වෙනවා. හැබැයි මාර්තු මාසයේ වෙනකොට සාමාන්‍යයෙන් කුඩ් එක හැමෝටම ඇවිල්ලා ඉවරයි. මේ කුඩ් එක සමහර වෙලාවට අපි ජොබ් එක මාරු කරොත් හරි දතොර දිලවරගේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා හරි අපිට ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණාම අපි කොහොමද ඔන්ලයින් මේ වැඩේ කරන්නේ? ඒ කොහොමද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම් දැන්. Agenzia della Entrate site එකෙන් තමයි අපි මේ කුඩ් එක ගන්නෙ. අපි මුලින්ම කරන්න ඕනේ Agenzia Entrate site එකේ link එක මම ඔයගලන්ට දාලා තියෙනවා මගේ description එකේ. ඒක click කරාට පස්සේ ඔයගලන්ට මේ වගේ page එකක් open වෙයි. එතනදී ඔයගොල්ලෝ Accedi all'area riservata කියන එක click කරලා ස්පීඩ් එකෙන් log වෙනවා මම මෙතනදී. ඔයගලන්ට පුළුවන් වෙනම ඔයගලන්ට ඉලෙක්ට්‍රොනික ID එකක් දෙනවා නම් ඒකිනුත් log වෙන්න. ඉතින් එහෙම නැත්නම් ස්පීඩ් එකෙන් log වෙන්න පුළුවන්. ස්පීඩ් එකෙන් log වුණාට පස්සේ ඔයගලන්ට මේ වගේ personal details එක Agenzia della Entrate site එකට ඔයගොල්ලෝ log වෙලා ඉවරයි. ඊට පස්සේ මෙන්න පල්ලෙහාට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා Castello Fiscale කියලා එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරගත්තට පස්සේ මේ consultazione කියන එකට ගිහිලා අපි ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපි මේ dichiarazione fiscale කියන එක ක්ලික් කරලා ඒක ඇතුළට ගිහිල්ලා අපිට අවශ්‍ය අවුරුද්දේ කුඩ් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ විදිහට අවුරුදු ගණන් එක්කම අපේ කුඩ් ඔක්කොම මෙතන තියෙනවා. අපිට ඕනේ කුඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතනදී අපිට හැමදේම චෙක් කරගන්න පුළුවන් in details දතොර දලවරගේ විස්තර ඒ හැමදේම. ඒ ඔක්කොම ඕකේ නම් අපි මෙන්න මෙතනදී reproduci in PDF එදී මොඩෙල් කියන එක ක්ලික් කරගෙන PDF එක අපේ device එකට download කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන අපි download වලට ගිහලා අපි device එකෙන් අපි download කරගත්ත code එක බලන්න. ඉතින් මම හිතනවා ඕගලන්ට පැහැදිලි වුණා කියලා කොහොමද මේ code එක අපි online ගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ ගන්න යනකොට මොකක් හරි ගැටලුවක් ඕගලන්ට ආවොත් ඕගලන්ට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp number එකට message එකක් දාන්න. මම ඒ number එක මෙතනින් දාන්න. එහෙනම් ඉතින් Michelle Mash YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාලගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක share කරගන්න. එහෙනම් ඉතින් next vlog එකකින් හම්බෙමු. Bye.